Good morning. Cheese කියන්න ඕන දෙපාන්දර. Good morning. Good morning, good morning. ඉතින් අදත් යනවා උදේම. මොකද දැන් උදේම යන්නේ කණ්ඩ. සුපුරුදු තැනට යන්නේ. ගිහිල්ලා පෙන්නන්නම්. කලින් vlog එකෙත් දැම්ම අපි සාමාන්‍යයෙන් ගෙදර ඉන්නවා නම් නිවාඩු දවසට උදේට කන්න යන්නේ එතෙන්ට. ඒක දැන් පුරුද්දක් වෙලා තියෙන්නේ. ඉතින් බලමු අද මොනවද කන්නේ කියලා. ආලා අදත් උයන්ඩ බඩු ගන්න කියලා යනවා. බලමු. ඔව් උයන්ඩ බඩු අරගෙන කඩෙන් කනවා. ඒක ඇත්ත. බලමු අද මොනවද ගන්නේ මොනවද කරන්නේ කියලා. මොනවද කන්නේ? කන්නේ මොනවද කියලා තාම හිතනවා. මැංගෝද තිබුණේ නේද? කන්නේ. කිම්පිස් කනවා කිම්පිස්. Toothpick දැක්කෝ. මොකද? Toothpick දෙක. තේනානේ අම්මුලට අත ගහගෙන කල්පනා කරනවා මුන් කන කෑමට කොහොමද ගෙවන්නේ කියලා. ඒක හිතන්නේ. ඒක නෙවෙයි හිතන්නේ. අද තියෙන වැඩ කොට. හවස ක්ලාස් නේද? හවස ක්ලාස් තියෙනවා. මම නෝනා බැස්තිනේ. මැඩම් හවස ක්ලාස් නේද? පොතක් ගන්න කරන් ලෑස්ති ඉන්න. නෙමෙයි. මම ක්ලාස් යන්නේ. රුගන්නන්න ඕන. කුණුවර්ප දෙයක් කියලා ඉගෙනනවා තමයි මට හිතෙන්නේ. දැක්කද ඉතලම අන්න එහෙමයි බොරු කියන්නේ. අද නම් ළමයි ඇත්තටම මේක කන්න බෑ. ඉතින් කෑම ළමයි කෑමට ඇත්තටම අද නම් මෙලෝ රහක් නෑ. මට ඉන්න මේ වාහනේ බලන්න. ආ පේනවනේ. වාහන රෝද හතරක් දැක්කහම අපේ පුතාලට මේ එනන් චයිනීස් වලට ක්වොලිටි පේනව නේද ළමයි චයිනීස් වුණාට මාර ලස්සනයි මේක. හොඳයිද? ක්වොලිටි අනිත් දවසේ අපි යූ එකක් ගන්නකොට මේක ගමු. ගණන් මේක හැබැයි අතට මේක කියන්න ඕන. ලංකාවේ කට්ටිය චයිනීස් වාහන වලට මරා ගන්නවා. චයිනීස් වාහන BYD වලට එන පළු අරිනවා. ඒ වුණාට මෙහෙ ටැක්සි දුවන්නේ BYD. නේ? BYD ටෙස්ලා. මේ වැඩිපුරම දුවන් කාරවල වල බැලුවොත් තියෙන චයිනීස් වාහන. හොඳම වාහන චයිනීස් වාහන. ඩ්‍රයිවර් නෝනා. ඒ වුණාට හැබැයි මෙහෙම. වරහන් ඇතුලේ. වරහන් ඇතුලේ. ඇමරිකන් වාහන හොඳයි. ඒ ඇමරිකන් වාහන හොඳයි ඉතින්. ඇමරිකානු වාහන මෙහෙමයි. ඒක දෙකක් තියෙනවා. ඇමරිකන් වාහන හොඳයි හැබැයි තෙල් කරන්නේ නැහැ. සැප හොඳයි. චයිනීස් වාහන සපත් හොඳයි. ඇමරිකන් වාහන සැප හොඳයි කියන්නේ මෙහෙම සේෆ්ටි එක. සේෆ්ටි. ඇමරිකන් වාහනවල පාර්ට්ස් ඔව් පාර්ට්ස්
අඩුයි එහෙම එකක් තියෙනවා. හැබැයි චයිනීස් වාහන වලකින් ඔක්කොම තියෙනවා. පාර්ට්ස් තියෙනවා සහ වෙල්කම් සර්විස් ඔක්කොම හොඳයිනේ. ඉලෙක්ට්‍රික් ගොඩක් දෙහිගල්. මේකත් ඉලෙක්ට්‍රිකල් තියෙනවා. ඉස්සරහ චාර්ජින් තියෙනවා. ඔන්න ළමයි ඔයගොල්ලන්ගේ අදහස් පල්ලෙන් කමෙන්ට් කරන්න බලන්න චයිනීස් වාහන හොඳයිද ඔයාලට? මොකද්ද හොඳ කියලා? මෙහෙනම් පාරෙන් එලින්ම තුනෙන් එකක්ම තියෙන චයිනීස් වාහන. ඔව් ඩුබායි වල ඇත්තටම බැලුවාම මේ ටැක්සි දැන් ඔක්කොම අලුතෙන් ටැක්සි දුවන්නේ චයිනීස් වාහන. අලුතෙන් ටැක්සි දුවන ඒවා ගොඩක් චයිනීස් ඒවා. මම කන්න ගියාම කන්නේ කටින් නෙමෙයි. මොකෙන්ද? ගලින් ගල් වලින් කන්න නෑනේ. ආවද? මගේ කොහොමද පාගන්න බෑ. ලුණු ඇඹුල් අතු වහගන්න. ඇඹුල් වැඩි දැන් කෑවා. ලුණු ලුණු හොඳ නෑනේ මට. ප්‍රශ්නේ. අද යනවා නමයි එදා බඩු අරගෙන කන්න ගියේ. අද කාලා යනවා බඩු ගන්න. අපේ සුපුරුදු තැනට මදීනා. බඩේ අමාරුද? lemon soda put. ළමයි ඔන්න ලිස්ට් එකේ නැතිම එක තමයි මුලින්ම ගන්න අපි. එනවනේ ඔන්න ඔහොමයි කූඩ නැතුව බඩු ගන්න ඉන්නේ අපි. එනවා ළමයි පහ ගන්න විදිය. ෆ්‍රෙන්ඩ්ස් පොඩි ප්‍රශ්නයක් තියෙනවා කෑලි මිරිස් නෝනේ. කෑලි මිරිස් සිගයක් ඇවිල්ලා තියෙන්නේ. හම්බෙච්ච වෙලාවෙ ඉතින් අපි ගන්නවා. උළුහල් ළමයි ගෑස් වලට හොඳ බෙහෙතක්. එකයි 95යි. එනවා ළමයි. කොහෙ ගියත් ජාතික ආහාරය නැතුව බෑ. ඒකේ රහක් නැත. මල්ටි බොන්ඩ් ටින් එක. පේනවනේ ළමයි. ඉස්සර දෙන්නේ මල්ටි බොන්ඩ් ටින් එක. ගී ටින් එකට මල්ටි බොන්ඩ්ලු. හරියන්නේ අපි අපේ ළමා කාලේ දැකපු දේවල් එක කියන්නේ. ඔව් හැබැයි. හැමදාම කන පරිප්පු. ඔව් සෝයා එක හොත් ගත්තා. සෝයා පරිප්පු කියන්නේ ආගම. අදහන් නෝනේ. බෙහෙත් නෙල්ලි තියෙනවා. අද නම් තියෙනවා ලස්සන පළතුරු ටිකක්. තියෙනවා නම් විග ඒවා හොයලා ගත්තේ. Yes. මොකද කිව්වේ? පැහැදිලිව කියන්නේ දෙන්න බැලු. එන හොඹ හිටහන්. මොනවාද? අන්න. ගැලස් පොට. මොකක්? ගැලස් පොට. පොලොස් ගැට. පොටයයි ඉතින්. තේනවනේ. තෝරණයෝ. ඔයාගේ නෙමෙයි පසුපස. ඕ. මේ හකරෙක් වගේ කියපු ගමන් එහෙම බලනවා ඇරිලා. යෝ පිටිපස්සේ කිව්වට නන්නද බාසා. තමයි අපි අවුරුද්දට කිරිබත් කපන්න ස්කේල් කොලයක් හොයාගත්තා. ඒ කොලේ දෙකයි තමයි. 575 575
හෙටට කලින් දවස නෙමෙයි. මම හිතුවා හෙටට කලින් දවස කියලා. ඊළඟට හොයන එක. පේනවනේ. දොර දුකට කන්නේ. උඩ තියන්නේ. next කොහේ ගියත් ඉතින් ලංකාවේ කෑමක් හොයාගන්නව තමයි ඉතින්. jack macaron. කොණ්ඩේ පාට කරන්න ගියාම මුලින්ම පරීක්ෂණාගාරේ මීයාට දෙනවා. මුළු කොන්නේ නෑ. මීයා සාර්ථක වුණොත් එහෙම ඊළඟ පාට එක විදිහට මම කරනවා. පිටිපස්සේ තියෙනවා. ඒක හොඳයි. කියන විදිහට වෙනවනේ හොඳ. ඔන්න ළමයි ඊළඟ පාර බර්ත්ඩේ එකට නන්දනවා. ඇහුණා? කොහොමද? අර මාළි මෙන්න මේක ඇට එකට එහා පැත්තේද? මේකට එහා පැත්තේ. ආ. මේක අරන් දෙනවද ඊළඟ පාර බර්ත්ඩේ එකට? බලමු. ඔන්න ළමයි කෑම බස් එකක් තියෙනවා. දැක්කද? ඒක ලස්සනයි. අපේ බ්ලොග් බලන්නේ උන්වා හිතන ඇති දුබායි වලට වහිනවා ලංකාවට වැඩි කියලා. දැන් අදත් වහිනවා. අදත් වහිනවා. එදා අපි එළියට බැස්සත් වහිනවා. එදා වීඩියෝ එකක් කරා. ඒකෙත් මේ අන්තිමට වහින්න ගත්තා. එදා ෆොටෝ ෂූට් එක කරන්න ගිය දවසෙත් වහිනවා. තේනවනේ අපි එළියට ලංකාවට වැඩි බැස්සා. වහිනවා දුබායි වලට. මෙහෙමයි. දැන් ගිය අවුරුද්දේ මේ වෙනකොට ඔයගොල්ලෝ කිව්වනේ හෙන රස්නේ කියලා. දැන් මේ පාර දැවිලා තමයි ඔක්කොම වෙනස් වෙලා තියෙන්නේ. මං ආවට පස්සේ රස්නේ නෑ මොකද නෑ වන්න නිකන් ලස්සනට කූල් එකේ තියෙනවා. නැද්ද? ඇහි පොද පොදරින් මේ පේනවනේ ළමයි. බරට බරේ උස්සගෙන ඉන්නවා. බරම එක මං ගත්තා. ළමයි පේනවනේ ළමයි ටෙස්ට් කරන්න ගිහිල්ලා නේ අත ලිප්ස්ටික් ගන්න තැන් ඔන්න නේ ඕකේ තමයි ලිප්ස්ටික් ගන්න. මොනවද? ගී. මේකටද සම්බත් කන්ද. දීදාලා ගී දාලා. ස්පෙෂල් පොලේ දීදාලා ගී දාලා. කිරිබත් කරනවා. කකයි ඒක ළමයි. මුංගිය යා ස්පෙෂල් මම මේ කතා කරන කට. කේල් පොලේ ඉතිරි ගෑන ෆ්‍රිජ් එකට දාලා shopping bag එකකින් කිරිබත් එක තරනවා. ඈ? ළමයි අපේ අවුරුදු මේසේ දුබායි වල අපි මෙහෙම තමයි අපේ අවුරුදු සමරන්නේ. ඉතින් ඔන්න අපේ වීඩියෝ බලන හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා විශ් කරනවා. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.
තමයි ඔයාලට කියන්න ඕනේ අපි මේ කැම ටික ඕඩර් කරගත්තේ ලංකාවේ අපේම කෙනෙක් කරන කම්පැනි එකක් One General Trading. ඒගොල්ලෝ ගෙදරටම ඩිලිවර් කරනවා මේ කැම හැම දෙයක්ම. ඒගොල්ලෝ ගාව තියෙනවා ඇත්තටම මේ කැම වර්ග වගේම තව පළතුරු එළවලු ඒ වගේ හැමදේම තියෙනවා. කැම ටික හොඳයි. කැම ටික හරිම රසයි. ඒ වගේම තමයි කියන්න ඕනේ පිළිවෙලට එවලා තිබ්බා ලස්සනට පොඩි වෙන්නේ නැති වෙන්න ආස්මී එහෙම ලස්සනට පැක් කරලා ඒ ටික පිළිවෙලට අපේ ළඟටම ගෙනත් දුන්නා. Thank you ඉතින්. හරි ඉතින් ඔන්න වෙනෝ වගේම අපේ අලුත් අවුරුදු කෑම මේසේ විදියට හදලා අපි සිංහල අලුත් අවුරුද්ද ඩුබායි වල එහෙම සැමරුවා. මගේ ෆස්ට් සිංහල අලුත් අවුරුද්ද මෙහෙ ඩුබායි ලංකාවෙන් පිට. ඉතින් අපි ඇත්තරම අවුරුදු දවසට කලින් දවසේ අද 12 අපි අලුත් අවුරුදු සැමරුවා. මොකද අපි අවුරුදු දවසෙත් මෙහෙ වැඩ. අපි ලංකාවේ වුණාට ඉතින් අපිට ඩුබායි වල නැහැ. ඒක නිසා ඉතින් අපි මේ විදියට පොඩිවට අපේ කාමරේව කැම ටික කිව්වා වගේ මම පේජ් එක මෙන්ෂන් කරන්නම් මේ පහලිනුත්. ඒකෙන් අපි කැම ටික අරගෙන කැම ටිකක් හොඳට තිබ්බා. අපි කිරිබත් එකක් හදාගත්තා. ඒ ටික හදලා අපි අවුරුද්ද මේ විදියට සැමරුවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. Linda lang ang gawin. What? Diet. Hah? Ay, pare.